ගස් එකිනෙක කතා කරගන්නවා. එයාලව ආරක්ෂා කරගන්නවා කියලා දන්නවද? හැබැයි ඒක වෙන්නේ පොළොව යට. හැම වනාන්තරයක් යටම දැවැන්ත භූගත මුල් ජාලයක් තියෙනවා. දහස් ගණන් දිලීර මේ මුල් එක්ක සම්බන්ධ වෙනවා. විග්ධඥයෝ එකට කියන්නේ වුඩ් වයිඩ් වෙබ් කියලා. වර්ල්ඩ් වයිඩ් වෙබ් නම් නෙවෙයි. ගහකට කෘමියෙක්ගෙන් ලෝපිකයෙක්ගෙන් ප්‍රහාරයක් එනකොට මේ ගහ මේ භූගත ජාලය හරහා අනුතුරු හැඟවීමේ සංඥාවක් යවනවා. ඒ අසලම තියෙන අනිත් ගස් මේ සංඥාව මේ සිග්නල් එක රිසීව් කරගන්නවා. තාත්තා බනිනකොට අම්මා කෝල් කරනවා වගේ. ඒ සිග්නල් ලබාගත්තු ඒ ගස් මේ කෘමින්ගේ ප්‍රහාර වලින් බේරෙන්න ආරක්ෂක රසායනික ද්‍රව්‍ය හදන්න පටන් ගන්නවා. ඩිෆෙන්සිව් කෙමිකල්ස්. මේක වෙන්නේ ඒ කෘමින් හෝ විලෝපිකයේ අනිත් ගස් වලට ලං වෙන්නත් කලින්. ඊට වඩා පුදුම දෙයක් තියෙනවා. මේ වනාන්තරවල මදර් ගස් ට්‍රී කියලා concept එකකුත් තියෙනවා. වනාන්තරයේ ඉන්න විශාලම හෝ පැරණිම ගස්. මේ දැවැන්ත ගස් මේ මුල් ජාලය හරහා නියුට්‍රිෂන් එහෙම නැත්නම් පෝෂක පදාර්ථ අනෙක් ගස් වලට යවනවා. ඒ යවන්නේ ශක්තිමත් ගස් වලට නෙවෙයි. දුර්වලම ගස් වලට. මේ මහා වනාන්තර සර්වයිව් වෙන්නේ මේ ගස් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන නිසා. එකිනෙකා පරිස්සම් කරගන්න නිසා. ආරක්ෂා කරගන්න, රැක ගන්න, එකිනෙකාට උදව් කරගන්න නිසා. හැබැයි මේක ගොඩක් නිශ්ශබ්දව වෙන්නේ. ඉතින් මේ ගස් වලට උනත් ජීවත් වෙන්න නම් සර්වයිව් වෙන්න නම් එකිනෙකාගේ උදව් අවශ්‍යයි. ඔයා හිතනවාද මිනිස්සු වෙච්ච අපිට කාගෙන්වත් උදව් නැතුව තනියම ජීවත් වෙන්න පුළුවන් කියලා?